වැඩිවියටපත් වුණාට පස්සේ මේ ළමයාව බොහොම පිළිවෙලට හදලා විවාහ කරලා දෙන්නේ මෙයාව හොඳ අම්මා කෙනෙක් කරන්න. කෙනෙක් කිරීම තුළ තමයි සමාජයේ අනාගත ඊළඟ පැවැත්ම තියෙන්නේ. අම්මා කියන්නේ හොඳ අම්මා කෙනෙක් වෙනකොට ඒ අම්මගෙන් හැදෙන දරුවෝ හොඳ වෙනවා. ඒකට සමාජයේ හොඳ දරුවෝ ඉන්නකොට සමාජය යහපත් වෙනවා. හරිද? ඒකට සමාජයේ භෞතික වශයෙන් සාර්ථකත්වය තියෙන්නේ එතන. යහපත් දරුවෝ හදන. සමාජයක මේ පොඩි ළමයි පීඩාවට පත්වීම කියන එක සමස්ත සමාජයේම බිඳ වැටෙනවා. මොකද ලිංගික වශයෙන් ළමෙක් පීඩාවට පත් වුණා. ඒක ඒ ළමයාගේ මුළු ජීවිත කාලෙම මේ පීඩනේ තියෙනවා. ඒ බය, ඒ පීඩනේ ඊට පස්සේ යාගේ ජීවිතයේ වෙන ක්‍රමවලින් ඕක එළියට එන්න පටන් ගන්නවා. ඉතින් ඒකින්ද ළමෙක් ඒ වගේ තත්ත්වයකට පත් වුණොත් ඒක දවන්ත බිඳ වැටීමක් වෙනවා. ඉතින් ඒකින්ද සමාජයක වගකීම තමයි ළමයින්ව ආරක්ෂා කරන්න.